හායි ළමයි කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් අපි ලස්සන තැනකට යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් අපි හිතුවා ඔයාලවත් එකතු කරගන්න ඕනි කියලා. ඉතින් අපි යන්නේ කොහෙද කියලා යන අතරමඟ අපි ඔයාලට කියන්නම්. ඉතින් අපි මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට ලස්සන අත්දැකීම් ලස්සන තැන් ගොඩාරියක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. යන්න කිට්ටුව ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක් තමයි මේක. ඉතින් අපි ලස්සන තැනකට යන්නේ. ඉතින් ඔයාලා ඉන්නකෝ අපිත් එක්ක දිගටම අපි කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් අපි දැන් ගෙදරින් පිටත් වෙලා දැන් මේ ඉන්නේ චන්ද්‍රිකා වැව ගාව. ඉතින් චන්ද්‍රිකා වැවේ ලස්සන vlog එකකුත් ඔයාලත් එක්ක අරගෙන එන්නම්. ඉතින් අපි මේ යන ගමන තමයි ඉන්නේ. දැන් අපි ඉන්නේ ඇඹිලි පිටියේ. ඉතින් අපි අද යන්නේ ළමයි සූර්ය කන්දේ. ඇඹිලි පිටිය වටින්න අය නම් දන්නවා සූර්ය කන්ද කියන්නේ කොහෙද කියලා. ලස්සන සීතල පැත්තකට තමයි අපි යන්නේ. ඉතින් ඇඹිලි පිටිය කියන්නේ ගොඩක් රස්නේ පැත්තක්නේ. එතකොට මේ වගේ පැත්තක මෙහෙම සීතල කූල් පැත්තක් තියෙනවා කියන එකත් ඉතින් හරිම ෂෝක්. ඉතින් අපිට පැය 2ක වගේ කාලයක් යනවා ළමයි ඇඹිලි පිටියේ ඉඳන් සූර්ය කන්දට යන්න. ඉතින් දැන් අපි ඉන්නේ ඇඹිලි පිටියේ. හරි ඉතින් දැන් අපි සූර්ය කන්දට යන පාර යන්නේ. දැන් ඇඹිලි පිටියේ ඉඳන් ඇඹිලි පිටිය කොළඹ මේන් රෝඩ් එකෙන් යනකොට මෙන්න මෙතනින් තමයි අපි සූර්ය කන්දට යන්නේ. මෙතෙන්ට කියන නම ළමයි මම දන්නේ නැහැ වැඩිය. කොහොමද මෙතනින් තමයි අපි සූර්ය කන්ද පැත්තට හැරෙන්නේ. ඉතින් යන ගමන් අපිට කෝවිලක් හම්බ වුණා. අපි ඉතින් මෙතන නතර කරා පඳුරක් එහෙම දාගෙන යන ගමන කිසිම කරදරයක් නැතුව ගිහින් එන්න ලැබෙන්නේ කියලා. මොකද පැය 2ක වගේ ගමනාන්තයක් තියෙනවා අපිට සූර්ය කන්දට යන්න. ඉතින් අපි දැන් ඉන්නේ කෑල්ල හන්දියේ. කෑල්ල හන්දිය කියලා තැනක් ඔයාලා මීට කලින් අහලා තියෙනවද? ඔන්න අපි දැන් ඉන්නේ කෑල්ල හන්දියේ. මෙතනට නම කොහොම හැදුනද කියන දන්නේ නැහැ. ඉතින් මෙතනට කියන්නේ කෑල්ල හන්දිය කියලා. ඉතින් අපි දැන් කෑල්ල හන්දිය පහු කරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. ළමයි කෑල්ල හන්දියේ ඉඳන් අපිට දෙනියාය පැත්තට යන්නත් පුළුවන්. ඒ පැත්තත් හරිම ලස්සනයි. දෙනියාය පැත්තට නම් කිලෝමීටර් 23ක් තියෙනවා. මෙතන ඉඳන් කෑල්ල හන්දියේ ඉඳන් සූර්ය කන්ද පැත්තට යන්න නම් කිලෝමීටර් 20ක් වගේ තියෙනවා ළමයි. ඉතින් හරිම මේ පොඩි ටවුන් තමයි අපිට යනකොට හම්බ වෙන්නේ. නිකන් ලස්සන ගම් බද පැත්තක් වගේ තමයි ළමයි මේ පැත්ත තියෙන්නේ.
දැන් ඉන්නේ ළමයි අපි කොළොන්නේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් අපි යන අතරේ චුට්ටක් නතර කරා එක දිගට යන්නත් බෑ ළමයි මේ බයික් යන නිසා ටිකක් අමාරුයි. ඉතින් අපි අද ගමනට අපේ හොඳම යාළුවෝ දෙන්න එකතු කරගත්තා. මගේ හස්බන්ඩ්ගේ යාළුවයි, එයාගේ වයිෆුයි, එයාගේ බබයි. ඉතින් අපි 4 දෙනා තමයි ඉතින් කොහේ ගියත් එකට යනවා, ඇවිදින්න යනවා. ඉතින් අපි 4 දෙනා කොහේ ගියත් ඉතින් රවුම් ගහන එක තමයි කරන්නේ. ඉතින් අපි මේ ගමනට යාළුවත් එකතු කරගත්තා. අම්මෝ ළමයි මේ සූරිය කන්දට යනකොට හම්බ වෙන පාරවල් නම් හරිම ලස්සනයි. දෙපැත්තේ කැලෑව මැදින් පාර තියෙන්නේ. වටේට කඳු යායවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාරක තමයි අපි සූරිය කන්දට යන්නේ. ඉතින් හරිම ලස්සනයි. දැන් අර අපි නාගරීකරණයෙන් චුට්ටක් මිදිලා මේ වගේ පැත්තකට එනකොට හරිම හිතට මේ සහනයක් ඉතින් දැනෙනවා. මේ ගස් කොළන් ඇල දොළවල් එහෙම ගොඩාක් මේ පැත්තේ තියෙනවා. ඉතින් ඔයාලා තැඹිලිපිටිය පැත්තේ ආවොත් ඇවිත් අනිවාර්යෙන් යන්න මේ සූරිය කන්ද බලන්න. මොකද ඒ තරම් ලස්සන පැත්තක් ඉතින් මේක. ඉතින් අපි යන ගමන් අපිට දන්සලක් හම්බ වුණා ළමයි. පානුයි සීනි සම්බල් තමයි තිබ්බේ. ඉතින් අපි එතනත් චුට්ටක් නතර කරලා මහන්සි ඇරලා යන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තේ ආයවල් ගොඩාක් පහු කරගෙන තමයි අපි මේ සූරිය කන්දට යන්නේ. ඉතින් අද ළමයි පෝය දවසක්. ඉතින් අද ගොඩාක් කට්ටිය මේ සූරිය කන්දට එනවා. ඉතින් වීකෙන්ඩ්ස් වල නිවාඩු දවස්වලට ආයි පෝය දවස්වලට ගොඩක් සෙනගෙනවා සූරිය කන්ද බලන්න. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන පාරවල් පහු කරගෙන අපි ආවා ඔන්න සූරිය කන්දට. ඉතින් මෙහි ගොඩක්ම ජීවත් වෙන්නේ ටැමිල් අය.
ඉතින් මේ පේන්නේ යාළගේ ස්කූල් එක. ඉතින් අපි සූරිය කන්දට ගිහිල්ලා අපි මෙතනිමුත් ටික දුරක් යන්න ඕනේ සූරිය කන්ද ආරාමෙට. දැන් අපි යන්නේ ළමයි ආරණ්‍ය සේනාසනකට. භික්ෂුන් වහන්සේලා 80ක් වගේ ඒ ආරණ්‍ය සේනාසනේ ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. සිංහරාජ වන අඩවියෙන් කොටසක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ආරාමයේ පිහිටලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ එතනට යන ගමන් තමයි ඉන්නේ. यूं ही बरस बरस काली घटा बरसे हम यार भीग जाएं इस चाहत की बारिश में तेरी खुली खुली लटों को सुलझाऊं मैं अपने उंगलियों से मैं तो हूँ इस ख्वाहिश में सर्दी की रातों में हम सोए रहे एक चादर में हम दोनों तन्हा हो न कोई भी रहे इस घर में जरा जरा बहकता है महकता है आज तो मेरा तन बदन मैं प्यासा हूँ मुझे भर ले अपनी बाहों में जरा जरा बहकता है महकता है आज जो मेरा तन बदन मैं प्यासा हूँ मुझे भर ले अपनी बाहों में හරි ඉතින් අපි දැන් ඔන්න සූරියකන්ද ආරණ්‍ය සේනාසනට ඇවිල්ලා ඉන්නේ. අපි ඉතින් දැන් අපේ වාහන නතර කරලා මේ උඩ පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. පන්සල කල්ලයි. මේ තියෙන ළමයි වතුරු බොන තැනක්. මෙහි වතුර හරිම රසයි. ඒ වගේම මාර කූල් වතුර. මේ වතුර මේ දෙන තැන හරිම ෂෝයි. මේ බලන්නකෝ මේ එතන ගලකින් වගේ තමයි එක හදලා තියෙන්නේ. ගල් කරාම කියලා තියෙන්නේ. ඉතින් අපි එතනින් අර මේ ඇරියම තමා වතුර එන්නේ.
ඉතින් මේ ආරණ්‍ය සේනාසනයේ ඉන්න ස්වාමින් වහන්සේලා දාන ශාලාවට වඩින අවස්ථාව තමයි මේ අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. ඉතින් මීට වඩා ස්වාමින් වහන්සේලා ගොඩක් ඉන්නවා. මෙතන මේ කීප දෙනෙක් විතරයි ඉන්නේ. ඉතින් අපි ඊට පස්සේ මේ ආරණ්‍ය සේනාසනය ඇතුළ බලන්න යන්න ලෑස්ති වුණා. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මේ තියෙන ළමයි සිංහරාජ වනාන්තරයේ කොටසක්. එතකොට මේ සිංහරාජ වනාන්තරයට අයත් වෙන කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ මේ පුංචි ලෝකාන්තේ බලන්න. මෙහි තියෙනවා මේ ආරණ්‍ය සේනාසනේ තියෙනවා පුංචි ලෝකාන්ති කියලා ලස්සන view එකක් තියෙන තැනක්. අපි යන්කෝ ඒ වගේ මොන වගේ view එකක්ද තියෙන්නේ මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා බලන්න. ඉතින් බලන්න ගොඩාක් සෙනග ඉන්නවද මොකද අද පොය දවසක් නිසා සෙනග ගොඩක් අද ඉන්නවා. ඒක වදිනවා කොහොමද වීඩියෝ කරනකොට. ඉතින් පුංචි ලෝකාන්තයට යනකොට හම්බ වෙන ස්ථාන තමයි මේ. ඉතින් මෙතන චෛත්‍යයක් වගේම බුදුපිළිම වහන්සේ නමකුත් ඉන්නවා මේ ආරණ්‍යයේ. ඉතින් මේ වගේ ලස්සන පාරක තමයි පුංචි ලෝකාන්තයට අපිට යන්න තියෙන්නේ. අපි දැන් පුංචි ලෝකාන්තයේ තියෙන තැනට ආවා. මුලින්ම අපි මෙතන තියෙනවා
අඩි ගානක් උස හිටිපිළිම වහන්සේ නමක් වැඩවසලා. ඉතින් අපි එතන වැඳ පුදා ගන්න තමයි මේ යන්නේ. ඉතින් මෙතැන්ට ගියාම වටපිටාව ලස්සනට අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තමයි මෙතන පිහිටලා තියෙන්නේ. හරි, ඉතින් අපි මේ දැන් යන්න හදන්නේ පුංචි ලෝකාන්තය බලන්න. මෙතන මාරම ලස්සනයි ළමයි. වචන වලින් ඒක කියලා කොහොමද කියලා එක්ස්ප්ලেইন කරන්න හරිම අමාරුයි. වටපිටාව වුණත් ඒ තියෙන ගස් කොළන් වුණත් ඒ තියෙන view එක කියලා වැඩක් නැහැ. මෙතන තියෙන පහළ තියෙන ගස් වුණත් එක එක පාට, රතු පාට, කහ පාට, සිංහරාජ වනාන්තරයේ තමයි ඔය පහළින් තියෙන්නේ. වනාන්තරයේ කොටසක් තමයි ඔය පහළින් තියෙන්නේ. පහළින් තියෙන නගරය ගැන නම් මට වැඩි එක්ස්ප්ලেইන් එකක් නැහැ ළමයි. කොහොම හරි මාර ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලත් අනිවාර්යෙන් ඇඹිලිපිටිය, උඩවලව ඒ පැත්තේ ආවොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලලා යන්න. ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. අතන තියෙන view point එක. එතන සෙනඟ ගොඩක් වැඩි නිසා අපි එතනට නම් ගියේ නෑ. අපි ඉතින් මෙතන මේ ගලක් ගල් තලාවක් උඩ වාඩි වෙලා වටපිට බල බල ඉන්නවා මේ. හරි, ඉතින් අපි දැන් පුංචි ලෝකාන්තය බලලා ඉවර වෙලා ආපහු පහළට යන ගම අපි වෙන පැත්තකින් යන්න කියලා හිතුවා. මෙතනත් බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා. ඉතින් කැලයක් අස්සෙන් තමයි අපි මේ යන්න හදන්නේ. ඔයාලා බලන් ඉන්නකෝ කොච්චර ලස්සනද කියලා. මේ අත්දැකීම නම් ළමයි මම මීට කලින් මේ සූරියකන්දේ දෙසරයක් විතර වගේ ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ අපි යන පාරේ ගිහිල්ලා නැහැ. මගට ගිහිල්ලා අපි ආපහු හැරිලා ආවා. මේ චුට්ටක් හරුවලයි බය හිතුණු කවුරුවක්වත් වැඩි හිටියෙත් නැහැ. එදා පොය දවසකුත් නෙවෙයි. ඒ නිසා අපි ආපහු හැරිලා ආවා. ඉතින් අපි අද ගොඩක් සෙනඟ ඉන්න නිසා අද හිතුවා මේ පැත්තෙන් යන්න ඕනේ කියලා. රායතර කියන්නේ යන්නේ දැන් තමයි දැක්කේ. එයා ගියාට පස්සේ. අන්දසාවකට යන් ඉදිරියට. දම්සක් මළුව. ඉතින් මෙන්න මේ වගේ ලස්සන සිංහරාජ වනාන්තරය ඇතුළෙන් තමයි අපිට මේ යන්න තියෙන පාර තියෙන්නේ.
මහාරම ලස්සනයි ළමයි. චුට්ටක් මෙතන අඳුරුයි. කට්ටියක් එක්ක යනකොට නම් ගැටලුවක් නැහැ. ඒකට තනියෙන් දෙන්නෙක් එක්ක වගේ යනකොට චුට්ටක් බය හිතෙනවා. චුට්ටක් අඳුරුයි මෙතන. සිංහරාජ වනාන්තරය ඇතුළේනේ. සිංහරාජ අඩවිය. අඩවියේ එක කොටසක්. එන්න යන්න. මොනවයි කරන්නේ අක්කේ අයියෝ. නිස්කලංකේ භාවනා කරන්න තෝරගන්න තැන. වාහනේ සද්දයයි මනුෂ්‍ය සද්දයක් කිසිම නෑ රහයන්ගේ හඬ විතරයි. ඒකත් බාධාවක්. ඒකත් බාධාවක් භාවනාවට. ඔව් නේ. ඒකත් සංගීත හරි අම්හිරිනේ. මම දැන් හිතුවා ආන්නේ. ඒ කූඩැල්ල මෙන්න. එන්න කූඩැල්ලේ. එන්න කූඩැල්ලේ. බලන්න හොඳේ ඔයාලා කුකුලමත් නැත නැති. Nghe busi karam. Tualu ne radio. Oh. මේක කොහෙද අනේ වීල්ලෙන්නේ? කෝ අනේ කුටි? එක කුටියක්වත් දැක්කේ නැහැ. ඈ? නෑ නේද? මොනේ? තිබ්බද? ආහ්. ඔව්. හරි ළමයි ඉතින් අපි ඔන්න සූරිය කන්ද ආරණ්‍ය සේනාසන බලලා ඉවරයි. දැන් අපි මේ පහළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි මෙතනින් යන්න හිතාගෙන ඉන්නවා නාන්න තැනකට. බලමු එතන ගිහිල්ලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නම්. මොන වගේද එතන තියෙන්නේ කියලා. ඉතින් අපි යන්න හදනකොට මෙන්න මේ ලස්සන කුරුල්ලව දැක්කා. මෙයාට කියන නම මොකක්ද කියලා ඔයාලා දන්නවද? මම නම් අදම තමයි මේ වගේ කුරුල්ලෙක් දැක්කේ. ඉතින් මේ තියෙන්නේ අපි නාන්න හිතාන් හිටිය තැන. ඉතින් මේ වගේ තේ මැදින් බැහැගෙන පැල්ලහැට යන්න ඕනේ. අම්මෝ බැස්සා වගේ නෙවෙයි. ආයෙ නගින්න ගියාම තමයි හෙන පණ ගියේ. සූරිය කන්දෙට වඩා ගොඩක් මේ ගැප් එක තියෙනවා ළමයි මෙතන. අපි මෙතන නාන්න කියලා හිතාගෙන ගියාට නෑවේ නැහැ. මොකද සෙනග ගොඩක් මෙතන අද හිටියා. අද පෝයනේ. එතකොට සෙනග ගොඩක් ඉන්නවා. එතන නාන්න ඉඩකඩ මදි. ඉතින් අපි ගෙදර ඇවිල්ලාම වොෂ් එකක් දාගන්නවා කියලා හිතාගෙන ආයෙ ආවා.
හරි එහෙනම් අදට අපි වීඩියෝ එක එන්ඩ් කරනවා. අලුත් vlog එකකින් ඉක්මනින් ඔයාලව හම්බ වෙන්නේ නම් අපේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරගෙන යන්න. යටින් තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අපි අලුතින් වීඩියෝ එකකින් ආපහු ඔයාලව හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.